Hello guys. ඉතින් ඔන්න මම අද යාළුව පළවෙනි පාරට රුමේනියාවේ බ්‍රසෝ සිටි එකේ පුංචි වටයක් එක්කගෙන යන්න හදන්නේ. බ්‍රසෝ සිටි එක කොයි වගේද කියලා පෙන්වන්නත් එක්කම ඉතින් අද සෙනසුරාදා අපේ කට්ටියට සෙනසුරාදා ඉරිත කියන්නේ පොඩ්ඩක් කම්මැලි දවසක්. ඒ වුණාට අපි හැමෝම හරි ආසාවෙන් ඉන්නේ. මොකද ඇවිල්ලා දැන් අපි සති හරියටම සතියයි. ඉතින් ඒ සතියේ අපි පොඩ්ඩක් රුමේනියාවේ බ්‍රසෝ සිටි එක කොයි වගේද කියලා බලන්නත් එක්ක චුට්ටක් ඇවිදින්නත් එක්ක අපි එළියට යන්න කියලා තමයි හදන්නේ. ඉතින් vlog එකත් එක්ක අපේ රැඳිලා ඉන්න අපි පෙන්නන්න බ්‍රසෝ සිටි එක කොච්චර ලස්සනද, රුමේනියාවේ තියෙන ලස්සනම සිටි එක ගැන හැමෝම කියන දේවල් ඇත්තද කියලා. කියන්නම තුනනේ. මගේ නම තිර්ෂාන්. ඉතින් අපි දැන් මේ බලාගෙන ඉන්නේ අපි ටැක්සි එකක් එනකන්. ඉතින් ලංකාවේ අපිට පික්මී වගේ මෙහෙත් තියෙන බෝල්ට් කියලා ඇප් එකක්. ඉතින් මේ ඇප් එක පාවිච්චි කරලා ඉතින් අපි ටැක්සි එකක් දැම්මා. ඉතින් ඒක එනකන් ඉතින් පොඩ්ඩක් මේ බලාගෙන ඉන්නවා කොහොමද එන්නේ කියලා. තවත් කියන්න ආවේ තියෙන්නේ රුමේනියාවේ කෝච්චිය. ඉතින් මේ ලංකාවේ ට්‍රේන් නම් හරි දිගට තිබුණාට රුමේනියාවේ ට්‍රේන් එක නම් මම නම් දැක්කේ ඉතාමත් පොඩි ට්‍රේන් එකක් විදියට. ඉතින් දැන් අපේ ටැක්සි එක ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් බ්ලැක් චර්ච් එක බලන්න. එහෙම නැත්නම් බ්‍රසෝ වල සිටි සෙන්ටර් එකට අපි දැන් මේ යන ගමන් ඉන්නේ. මේ යන මග හරිම ලස්සනයි. ඔය අපි ගිය සෙට් එක කියන්නම තිබුණා අපි ඉන්නේ ඔක්කොම ලංකාවේ 6 දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. මෙතන ඉන්නේ අපි 4 දෙනයි. මොකද මේ වෙලාවේ දෙන්නෙක්ට ටිකක් අසනීප තත්ත්වෙ නිසා ඒ දෙන්න ආවේ නැහැ. ඉතින් බ්‍රසෝ සිටි එක ගැන කතා කරනකොට රුමේනියාවේ තියෙන ලස්සනම සිටි එකක් විදියට තමයි සලකන්නේ. මොකද වැඩිපුරම සංචාරක ආකර්ෂණීය දිනාගත්තු සිටි එකක් විදියට බ්‍රසෝ සිටි එක හඳුන්වනවා. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ කළුපල්ලි. එහෙම නැත්නම් ද බ්ලැක් චර්ච්, එහෙම නැත්නම් බිසරිකා නීග්‍රෝ කියලා මේ රටේ හඳුන්වන ඉතාමත් ඓතිහාසික වටිනාකමක් තියෙන පල්ලියක් ළඟට. ඉතින් මේ බ්ලැක් චර්ච් එක ඓතිහාසික වටිනාකමක් එකතු වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒතර මේක තමයි යුරෝපයේ, ඒ කියන්නේ අග්නිදිග යුරෝපයේ තියෙන විශාලතම ගොතික් පල්ලිය විදිහට මේක සලකනවා. මේක ඉදි වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1383 1477 අතර කියන කාලවකවානුව තුල. ඉතින් ඒ වගේම 1689 දී ඇති වෙලා තියෙන විනාශකාරී ගින්නක් නිසා මෙහි බිත්ති කළු පැහැගෙන වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේකට කළු පල්ලිය කියන නම ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේක තුර්කියෙන් පිටත යුරෝපයේ පැරණි පෙරදිග කාපට් වල විශාලතම එකතුවකුත් මේ පල්ලිය දකින්න ලැබෙනවා කියලා අපිට අහන්න තියෙනවා. කොහොම නමුත් අපිට මේ අවස්ථාවේදී කළු පල්ලිය ඇතුළට යෑමේ හැකියාවක් හම්බුන්නේ නැහැ. නමුත් අපි අනිවාර්යෙන් ඉදිරියේදී බ්ලොග් එකකදී ඔයාලට ගේන්න උත්සාහ කරනවා කළු පල්ලිය ඇතුළ කොයි වගේද කියලා. ඉතින් දැන් අපි ඊළඟට යන්නේ බ්‍රසෝ සිටි එකේ තියෙන මේන් සෙන්ටර් එකට. මේක මේ රුමේනියාවේ තියෙන වඩාත් ආකර්ශනීය හා සංස්කෘතික වශයෙන් පොහොසත් නාගරික ප්‍රදේශවලින් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ප්‍රධාන චතුරස්‍රය වන පියාසා ෆතලොයි කියන කොටස සහ වර්ණවත් මධ්‍යකාලීන ගොඩනැගිලි ලයිව් කැෆේස් වගේ සහ ඓතිහාසික සන්ධිස්ථාන වලින් ගොඩක් මේක පොහොසත් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය නගරයේ සෝෂල් ලයිෆ් එක දිහා ගත්තාම මේ නගරයේ හදවත විදිහටත් මේ බ්‍රසෝ සෙන්ටර් එක හඳුන්වන්න අපිට පුළුවන්. ඉතින් මේ බ්‍රසෝ සෙන්ටර් එක ඇත්තටම මේ කළුපල්ලියේ පැරණි බලකොටු බිත්ති සහ ස්ට්‍රඩාස් ෆර්රි වැනි පටු මධ්‍යකාලීන වීදි වැනි සංකේතාත්මක ස්ථාන වෙත පහසුවෙන්ම ප්‍රවේශ වෙන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි සැක්සන් ගෘහ නිර්මාණ ශිල්පයේ කඳුකර දර්ශන සහ සජීවී වාතාවරණයක් මිශ්‍ර කරලා තියෙන හින්දා නගර මධ්‍යස්ථානය බ්‍රසෝගේ උරුමයේ ප්‍රධාන සංකේතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේක අමුත්තන්ගේ ප්‍රධාන ආකර්ෂණයක් දිනාගත්තු ස්ථානයක් විදිහටත් බ්‍රසෝ සිටි සෙන්ටර් එක හඳුන්වන්න පුළුවන්. අතන දැන් ඔයාලට මේ පේන්න තියෙන්නේ බ්‍රසෝ සිටි සෙන්ටර් එකේ තියෙන ලයිව් කැෆේස්. ඒ වගේම ඒක වටපිටාවේ තියෙන ලස්සන ගෘහ නිර්මාණ ශිල්පය. තව දෙයක් කියන්න ඕනේ මෙහි මාර්ග නීති ගත්තාම මෙහි මිනිස්සු හරියට මේක පිළිපදිනවා. ඉතින් අපි කහ ඉරට එහෙම නැත්නම් මෙහි තියෙන සුදු ඉරට අඩිය තියන්න විතරයි ඕනේ. වාහන නවත්තනවා. අපිව දුර තියලම දැකලා නවත්තන සමහරව අඩිය තියන්න ඕනෙත් නැහැ. ඉතින් මෙහි ක්‍රියතුරු හරිම නීතිගරුක විදියට
ප්‍රිය පදවනවා. ඉතින් ඔයාලා බයික් රයිඩර් වගේ ඉන්නවා නම් ඉතාමත් හොඳ සැලකිලිමත් වෙන්න. මොකද මෙහි තියෙන මාර්ග නීති වලට හරියාකාරව ගරු කරලා ඒවා ඒ විදිහට නිසි පරිදි පිළිපදින්න උත්සාහ කරන්න. ඉතින් ඊළඟට අපි ප්‍රවේශ වෙන්න හදන්නේ මවුන්ටන් ටැම්පා වලට. ඉතින් මේක ප්‍රසෝ සිටි සෙන්ටර් එක ආසන්නයේම තියෙන උස් කඳුකර ප්‍රදේශයක්. ඉතාමත් මනරම් දර්ශනයක් සහිත දේශ විදේශ සියලුම සංචාරකයන්ගේ ඉතාමත් වැඩි ආකර්ෂණයක් දිනාගත් ප්‍රදේශයක් විදිහට මේ මවුන්ටන් ටැම්පා තරණය හඳුන්වන්න පුළුවන්. බ්‍රසෝ සිටි එකේ හදවතේම පිහිටි කන්දක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේක මේ නැගෙනහිර කාපේ තියෙන කඳුවලලේ පෝස්ටාවරු කඳු වැටියේ කොටසක් විදිහට තමයි මේක සැලකෙන්නේ. මෙහි කඳුණු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 960ක් පමණ උසකින් පිරලා තියෙනවා. සාමාන්‍ය නගරයට ආසන්න වශයෙන් ගත්තාම නගරයට මීටර 400ක් පමණ ඉහළින් තමයි මේකේ කඳු මුදුන පිරලා තියෙන්නේ. ටැම්පා වල වැඩි කොටසක් ස්වභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. සාසන්න වශයෙන් හෙක්ටයාර 188ක් වගේ දුර්ලභ ශාක හා සත්ව විශේෂ ආරක්ෂා කරන්න මේ කොටස වෙනම වෙන් කරලා තියෙන්නේ. ඉතින් වනජීවීන්ට ඇතුළත් වෙන සතුන් විදිහට ගත්තාම හිවලුන්, පක්ෂීන්, සමනලුන් වගේ දේවල්. ඒ වගේම තමයි රුමේනියාවටම ආවේනික සමයනල විශේෂ 35ක් පමණ මේකේ ඉන්නවා කියලත් කතාවක් තියෙනවා. ඒ වගේම සහ ඊටත් වඩා විශාල ශීරපායින් මෙහි දැක ගන්න ලැබෙන බවත් කියවෙනවා. ඉතින් ඒ වගේම තමයි දුර්ලභ ශාක විශේෂද මේකේ වර්ධනය වෙනවා කියලා කියනවා. ඇතැම් විට සමහර ඕකිඩ් වර්ග සහ අනෙකුත් ආරක්ෂිත වල් මල් වැනි පැලෑටි වර්ග මේකේ දැක ගන්න පුළුවන්. සාමාන්‍ය පුරාවිද්‍යාත්මක වටිනාකමක් විදිහට ගත්තාම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වලින් මේකේ පෙන්ලා තියෙන්නේ මේ එක්වරක් සැල්මොක්සිස් හි පුරාණ ඩේසියානු නිකායට පූජනීය වූ බවත් සහ පූජාසන සහ පුරාණ චාරිත්‍ර පිළිබඳ සාක්ෂි තියෙන බව පුරාවිද්‍යාත්මක වශයෙන් මේකේ වැදගත්කමක් තියෙනවා. ඒ වගේම තමයි කන්ද තුල ගත්තාම රහස් උමං මාර්ග, ඒ වගේම සැඟවුණු විල් සහ මිත්‍යා මුර්ගයන් පවා ඒ හැඩයෙන් නිදා සිටින මකරෙකු වැනි පිළිබඳව ජනප්‍රවාදවල තියෙනවා කියලා අපිට අහන්න ලැබෙනවා. ඉතින් ඊළඟට අපි නැවතත් ආවේ මේ බ්‍රසෝ සිටි සෙන්ටර් එකට. ඉතින් මෙතනදී අපිට මෙයාලටම ආවේනික වූ සංස්කෘතික විශේෂාංග කිහිපයක් දැක ගන්න හැකියාවක් ලැබුණා. විශේෂයෙන්ම මෙයාලට ආවේනික කැමබීම, ඉතින් ඒ වගේ මෙයාලටම ආවේනික වූ ගායනයන් සහ නර්තනයන් තියෙනවා. ඉතින් ඒ සංස්කෘතික අංග විශාල ප්‍රමාණයක් අපිට මේ බ්‍රසෝ සිටි සෙන්ටර් එකේදී දැක බලා ගැනීමට හැකියාවක් ලැබුණා. ඉතින් මම අවසානයේදී ඔයාලට එකතු කරනවා මේ වීඩියෝ ක්ලිප් එකක් රුමේනියාවේ තියෙන එක්තරා ආකාරයක සංස්කෘතික අංගයක්. එහිදී ගායිකාවක් සහ වාදකයෙක් වටා රුමේනියානු වැසියන් වෘත්තාකාර ලෙස නර්තනයක ඉදිරිපත් කරනවා. ඉතින් අපි අද ඔයාලට ගෙනාවේ රුමේනියාවේ බ්‍රසෝ සිටි එකේ තියෙන විවිධත්වය, ඒ වගේම සංචාරක ආකර්ෂණය දිනාගත්තු ස්ථාන කොයි වගේද, කොයි විදිහද, ඒවා තියෙන ලස්සන පිළිබඳව පුංචි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් අපේ ඊළඟ බ්ලොග්ස් වලින් අපි මීට වඩා තවත් දේවල් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එකේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ඔයාලට in details, ඒ කියන්නේ සියලුම දේවල් ගැන ඉතාමත් හොඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් එක්ක ඔයාලට රුමේනියාව ගැන හොඳ අයිඩියා එකක් ගන්න හැකියාව ලැබෙන එක. ඉතින් එහෙමනම් අමතක කරන්නේ නැතුව රුමේනියාවට එන්න ආසාවෙන් ඉන්න, ඒ ගමන ගියම රුමේනියාව ගැන හොයන ඔයාගේ යාළුවන්වත් මෙන්ෂන් කරන්න. ඒ වගේම යාළුවන්ට මේ වීඩියෝ ක්ලිප් එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ගෙන්නම් ඔයාලට තවත් අලුත් අත්දැකීමක් එක්ක රුමේනියාවේ ජීවිතය කොහොමද කියලා. ඉතින් එහෙනම් ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම. Da, 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 da,